පස්වන පාඩම නාල්ජාවා යොයිල් දින සහ දවස්. නාල්ජාවා යොයිල්. ඉරොයිල්. ඉරොයිල් කියන්නේ ඉරිදා. ඉරොයිල් කියන්නේ ඉරිදා. ඉරොයිල් කියන්නේ ඉරිදා. වොරොයිල්. වොරොයිල්. වොරොයිල් කියන්නේ සඳුදා. වොරොයිල් කියන්නේ සඳුදා. වොරොයිල් කියන්නේ සඳුදා. වොරොයිල් කියන්නේ සඳුදා. හයොයිල්. හයොයිල්. හයොයිල් කියන්නේ අඟහරුවාදා. හයොයිල් කියන්නේ අඟහරුවාදා. හයොයිල් කියන්නේ අඟහරුවාදා. සුවොයිල්. සුවොයිල්. සුවොයිල් කියන්නේ බදාදා. සුවොයිල් කියන්නේ බදාදා. සුවොයිල් කියන්නේ බදාදා. සුවොයිල් කියන්නේ බදාදා. මොගොයිල්. මොගොයිල්. මොගොයිල් කියන්නේ බ්‍රහස්පතින්දා. මොගොයිල් කියන්නේ බ්‍රහස්පතින්දා. මොගොයිල් කියන්නේ බ්‍රහස්පතින්දා. කමොයිල්. කමොයිල් කියන්නේ සිකුරාදා. කමොයිල් කියන්නේ සිකුරාදා. කමොයිල් කියන්නේ සිකුරාදා. කමොයිල් කියන්නේ සිකුරාදා. තොයිල්. තොයිල්. සැටර්ඩේ. සෙනසුරාදා. තොයිල් කියන්නේ සෙනසුරාදා. තොයිල් කියන්නේ සෙනසුරාදා. තොයිල් කියන්නේ ඔහි. ඔහි වොකබෙලි. ඒ කියන්නේ වචන මාලාව. ඔහි කියන්නේ වචන මාලාව. ඔහි කියන්නේ වචන මාලාව. යොයිල්. යොයිල් කියන්නේ දින. යොයිල් කියන්නේ දින. යොයිල් කියන්නේ සතියේ දින. යොයිල් කියන්නේ සතියේ දින. සතියේ දින කියන්නේ සවුන්දා, අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා කියන දින. පියොන්නිල්. පියොන්නිල් කියන්නේ සතියේ දින. පියොන්නිල් කියන්නේ සතියේ දින. ඔන ලද ඔජේ කියන්නේ ඊයේ. නෙයිල් කියන්නේ හෙට. නෙයිල් කියන්නේ හෙට. චුමාල් කියන්නේ සතිය අන්තයේ දවස්. තොයිල්, ඉරොයිල් කියන්නේ ඒ දවස් දෙක. වීක් ඩේස්. මෙයිල්. මෙයිල් කියන්නේ හැමදාම. මෙයිල් කියන්නේ හැමදාම. මෙයිල් කියන්නේ හැමදාම. ඔහි ඉල් වචන මාලාව නල්ජා ක්වාන්රෝල් ඔහි ඩේස් දවස්. කියන්නේ මාසය. වොල් කියන්නේ මාසය. වොල් කියන්නේ මාසය. වොල් කියන්නේ මාසය. ඊවොල්. ඊවොල් ජනවාරි පළවෙනි මාසය. ඉල්වොල් පළවෙනි මාසය. ඊවොල්. ඊවොල් කියන්නේ දෙවෙනි මාසය. පෙබරවාරි. ඊවොල් දෙවෙනි මාසය. සම්වොල්. සම්වොල් කියන්නේ තුන්වෙනි මාසය. මාර්චෝ. සාවොල්. සාවොල් කියන්නේ අප්‍රේල් මාසය. සාවොල් කියන්නේ හතරවෙනි මාසය. සාවොල් කියන්නේ අප්‍රේල් මාසය. ඕවොල්. ඕවොල් කියන්නේ මේ මාසය. පස්වෙනි මාසය. ඕවොල්. ඕවොල්. ඕවොල් කියන්නේ පස්වෙනි මාසය. යුවොල්. යුවොල් ජූනි මාසය. හයවෙනි මාසය. යුවොල් හයවෙනි මාසය. යුවොල් හයවෙනි මාසය. ජූනි මාසය. යුවොල් හයවෙනි මාසය. චිල්වොල්. චිල්වොල්. චිල්වොල් හත්වෙනි මාසය. ජූනි මාසය. චිල්වොල්. චිල්වොල්. චිල්වොල් කියන්නේ හත්වෙනි මාසය. කුවොල්. කුවොල් කියන්නේ සැප්තැම්බර් මාසය. කුවොල් සැප්තැම්බර් මාසය. කුවොල් පවොල් අටවෙනි මාසය. සීවොල්. සීවොල් කියන්නේ 10 වෙනි මාසය. සීවොල් කියන්නේ 10 වෙනි මාසය. සීවොල් කියන්නේ 10 වෙනි මාසය. සිප් ඊවොල්. සිප් ඉල්වොල්. සිප් ඉල්වොල් 11 වෙනි මාසය. සිප් ඉල්වොල් 11 වෙනි මාසය. සිප් ඉවොල්. සිප් ඉවොල්. සිප් ඉවොල් 12 වෙනි මාසය. දෙසැම්බර් මාසය. හතරවෙනි මාසේ හයිලයිට් කරලා තියෙනවා. ඒ කියන්නේ මාසේ ලකුණු කරලා තියෙනවා. අපි ඉන්නේ හතරවෙනි මාසේ. ඉබොන්තල් කියන්නේ මේ මාසේ. ඉබොන්තල් කියන්නේ මේ මාසේ. පස්වෙනි මාසේ එතකොට කියන්නේ තාම් තල්. තාම් තල් කියන්නේ ලබන මාසේ. තාම් තල් කියන්නේ ලබන මාසේ. චිනන්තල් කියන්නේ ගිය මාසේ. චිනන්තල් කියන්නේ ගිය මාසේ. චිනන්තල් කියන්නේ ගිය මාසේ. චූ කියන්නේ සතිය. චූ කියන්නේ සතිය. චූ කියන්නේ සතිය. මෙහිදී 11 වෙනි දවස තියෙන සතිය අපි සිටින්නේ ඒ සතියේ. එතකොට මෙහෙම කියනවා ඉබොන්චු. ඉබොන්චු කියන්නේ මේ සතිය. ඉබොන්චු කියන්නේ මේ සතිය. ඉබොන්චු මේ සතිය. ඉබොන්චු මේ සතිය. එතකොට චිනන්චු කියනවා ගිය සතිය. චිනන්චු ගිය සතිය. තාම්චු කියනවා ලබන සතිය. තාම්චු ලබන සතිය. ඉල්. ඉල් කියන්නේ එක. 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 ඊ කියන්නේ දෙක. 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 සම් කියන්නේ තුන. සම් කියන්නේ තුන. සම් කියන්නේ තුන. සම් කියන්නේ තුන. සා කියන්නේ හතර. සා කියන්නේ හතර. සා කියන්නේ හතර. සා කියන්නේ හතර. ඕ කියන්නේ පහ. ඕ කියන්නේ පහ. ඕ කියන්නේ පහ. ඕ කියන්නේ පහ.
යුක් කියන්නේ 6. 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 චිල් කියන්නේ 7. 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 පල් කියන්නේ 8. 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 කූ කියන්නේ 9. 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 සිප් සිප් කියන්නේ 10. 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 ඊසිප් කියන්නේ 20. ඊසිප් කියන්නේ 20. ඊසිප් කියන්නේ 20. ඊසිප් කියන්නේ 20. සම්සිප් කියන්නේ 30. සම්සිප් කියන්නේ 30. සාසිප් කියන්නේ 40. සාසිප් කියන්නේ 40. සම්සිප් 30. සාසිප් 40. චක්නියොන් කියන්නේ ගිය අවුරුද්ද. චක්නියොන් කියන්නේ ගිය අවුරුද්ද. චක්නියොන් කියන්නේ ගිය අවුරුද්ද. චක්නියොන් කියන්නේ ගිය අවුරුද්ද. ඔන්ජේ කියන්නේ කවදාද? ඔන්ජේ කියන්නේ කවදාද? ඔන්ජේ කියන්නේ කවදාද? කියෝකේ කියන්නේ කේක්. කියෝකේ කියන්නේ කේක්. ඔල්හේ කියන්නේ මේ අවුරුද්ද. ඔල්හේ කියන්නේ අපි ඉන්න අවුරුද්ද. ඔල්හේ මේ අවුරුද්ද. සිනිල් කියන්නේ බර්ත්ඩේ එක. සිනිල් කියන්නේ බර්ත්ඩේ එක. මියොන් කුක් ගුක් කියන්නේ මුහුදු පැලෑටි. මියුක් ගුක් කියන්නේ මුහුදු පැලෑටි. නේනියොන් කියන්නේ ඊළඟ අවුරුද්ද. ලබන අවුරුද්ද. නේනියොන් කියන්නේ ලබන අවුරුද්ද. චිංගු කියන්නේ යාළුවා. චිංගු කියන්නේ යාළුවා. චිංගු කියන්නේ යාළුවා. යාළුවා ඉතින් නැතිවම බැරි එක්කන. කොරියාවට යනවා නම් යාළුවෙක් ඉන්නම ඕන. හොඳ යාළුවෙක් හම්බුනොත් කොරියාවට අනිවාර්යයෙන් යන්න පුළුවන්. චිංගු යාළුවා. චිංගු යාළුවා. සතියේ දින 7 පාඩම් කරගන්න අපි කිහිප වාරයක් දින ටික පාඩම් කරමු. මෙලෙස පාඩම් කරන්න. ඉරොයිල්, වොරයිල්, අයොයිල්, සුවයිල්, මොගොයිල්, කමොයිල්, තොයිල්. ඉරොයිල්, වොරයිල්, අයොයිල්, සුවයිල්, මොගොයිල්, කමොයිල්, තොයිල්. ඉරොයිල්, වොරයිල්, අයොයිල්, සුවයිල්, මොගොයිල්, කමොයිල්, තොයිල්. ඉරොයිල්, වොරොයිල්, අයොයිල්, සුවයිල්, මොගොයිල්, කමොයිල්, තොයිල්. ඉරොයිල්, වොරොයිල්, අයොයිල්, සුවයිල්, මොගොයිල්, කමොයිල්, තොමොයිල්. ඉරොයිල් කියන්නේ ඉරිදා වොරොයිල් සමුදා, අයොයිල් අඟහරුවාදා, සුවයිල් බදාදා, මොගොයිල් බ්‍රහස්පතින්දා, කමොයිල් සිකුරාදා, තොයිල් සෙනසුරාදා. ඔයාලා අපේ රවින්ද්‍ර බෝ channel එකෙන් යම් දෙයක් ඉගෙන ගත්තා නම් යාළුවන්ට බලන්න, share කරන්න, subscribe කරන්න, comment කරන්න. අඩුපාඩුවක් තියෙනවා නම් comment එකකින් දාන්න.